සුබ දවසක් යාළුවනි. සසාවිත් ලයිෆ් ටයිම් මගේ අලුත් channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දේවල්ගම ප්‍රදේශයේ තිබෙන උරුලෑදෙණිය වැව බලන්නයි. ඔයාලත් ඇවිත් වීඩියෝ එක බලලා හොඳයි නම් channel එක subscribe කරන් යන්න. හොඳයි එහෙනම් අපි ගමන යන්න පටන් ගමු. මම ඔයාලට මුලින් ඉඳන් නගට යනකම් පැහැදිලිව කියන්නම් වැවට යන්න පුළුවන් ආකාරය. අපි දැන් ඉන්නේ දේවාලගම පොලිසිය පාරේ යාළුවනේ. මේ පාරේ ඉදිරියට මීටර 50ක් පමණ එන විට හන්දියක් හම්බෙනවා. ඒ හන්දියෙන් වම් පැත්තට හරවලා කෙලින්ම එන්න ඕනේ. කිලෝමීටර් 2ක් පමණ එන විට අපිට තවත් හන්දියක් හම්බෙනවා. මේ හන්දියේ නම රණවිරු නිමල් බණ්ඩාර මාවතයි. මෙතනින් ඇතුළට එන්න ඕනේ. මේ කොන්ක්‍රීට් පාර දිගේ මීටර 50ක් විතර ඉදිරියට යන විට අපිට දකුණට පාරක් හම්බෙනවා. ඒ පාරෙන් කෙලින්ම ඉදිරියට යන්න ඕනේ. අපි මෙහෙම ඉදිරියට එනකොට අපිට නැවතත් ආයේ හන්දියක් හම්බෙනවා. මේ හන්දියනොත් අපි දකුණට දාන්න ඕනේ. මේ හන්දියෙන් දකුණට දාලා ආයෙත් කෙලින්ම යන්න ඕනේ. අපි දැන් ගමනේ අවසානයට වගේ ලං වෙලා තියෙන්නේ. අපිට පොඩි කන්දක් හම්බෙනවා නගින්න. මේ කන්ද නැගලා නැවතත් දකුණට හරවලා කෙලින්ම යන්න ඕනේ. ඔන්න යාළුවනේ අපි උරුලෑදෙණිය වැවට ළඟා වුණා. මාරම් ලස්සන තැනක තමයි යාළුවනේ මේ වැව තියෙන්නේ. ඔයාලත් කෑගල්ලාවට ඉන්න කෙනෙක් නම් ඔයාලත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්නම ඕන තැනක් තමයි මේ උරුලෑදෙණිය වැව කියන්නේ.